ආයුබෝවන් හැමෝටම ගොඩක් අම්මලා හාල් මැස්ස කුඩු හදාගන්න විදිහ වීඩියෝ එකකින් ඕනේ කියලා ඉල්ලපු නිසායි අද චූටික්කිට හාල් මැස්ස කුඩු හදාගත්ත විදිහ ඔයාලට පෙන්වන්න හිතුවේ. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගන්නවා නම් ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතව බය නැතුව බබාට දෙන්න පුළුවන් නිසායි මම ගෙදරම හදාගන්නේ. බලන්නකො එහෙනම් හදපු විදිහ. මම ඉස්සෙල්ලාම මේ තියෙන්නේ හාල් මැස්සෝ ටික හොඳින් සෝදලා අරගෙන බඩේ තියෙන කළු පාට කොටස ඉවත් කරලා තමයි මම අරගෙන තියෙන්නේ. ඒ කොටස ඉවත් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔලුවත් එක්කලා තමයි හාල් මැස්සෝ කුඩු හදාගන්න අපි අරගන්නේ. අහනවා ඇයි හාල් මැස්සන්ගේ ඔළුව කොටස ගන්නෙ කියලා. මොකද අපිට හදනවා නම් අපි ඔළුව කොටස අයින් කරලා තමයි අරගන්නේ. ඒ වුණාට ඔළුවේ තමයි බබාට අවශ්‍ය කරන ඔමේගා 3 තියෙන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔළුව කොටස අයින් නොකර හාල් මැස්සෝ සම්පූර්ණ අරගන්න. හැබැයි අනිවාර්යයෙන්ම හොඳට පිරිසිදු කරලා ගන්න. බඩ කොටස අයින් කරලා නැත්තම් තිත්ත රසක් එන්න පුළුවන් සහ අපිරිසිදුයි. බබාට හරිම පිරිසිදුව දෙන්න ඕන නිසානේ අපි ගෙදර හදාගන්නේ. ඉතින් ඒ හින්දා හොඳම විදිහට දෙන්න නම් හොඳට පිරිසිදු කරලා ගන්න. මම දැන් ඒ විදිහට පිරිසිදු කරගත්ත හාල් මැස්සෝ ටිකට උණු වතුර එකතු කරගන්නවා. මොකද ලුණු ගතිය අයින් කරගන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් දැන් ඒ ටික විනාඩි 5ක් විතර මම පෙඟෙන්න අරිනවා උණු වතුරෙන්. හොඳට ලුණු ගතිය අයින් කරගන්න ඕන නිසා මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ මම හොඳින් පොඟව ගත්ත හාල් මැස්සෝ ටික වතුර පාට උනත් වෙනස් වෙලා තියෙන ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ටික මම දැන් ඇල් වතුරෙනුත් හොඳින් සෝදලා තමයි අරගන්නේ. අවුරුද්දට අඩු බබෙක්ට හාල් මැස්ස කුඩු හදද්දින් අනිවාර්යෙන්ම උණු වතුරේ පෙඟෙන්න ඇරලා ගන්න මතක ඇතුව. මොකද බබාට අවුරුද්දට අඩුයි නම් ලුණු හොඳ නැහැ දෙන්න. මේ විදිහට පිරිසිදු කරගන්න හාල් මැස්සෝ ටික අවුවේ වේලලා අරගෙන තමයි කබලේ බෙදලා ගන්නේ. මට නම් අවුවේ වේල ගන්න විදිහක් තිබුණ නැහැ හදිස්සියෙම වැස්ස නිසා. ඒ හින්දා මම ෆ්‍රිජ් එකේ උඩ කොටසේ දවස් 2ක් හාල් මැස්සෝ ටික දාලා තියලා තමයි අරගෙන කබලේ බෙදලා හදාගත්තේ. වීඩියෝ එක නොදී ඉන්නත් හදලා පස්සේ හිතුණා මට මේකත් උදව්වක් වෙයිනේ කියලා. වැහි දවස්වලට හදාගන්න විදිහක් නැහැනේ කියලා හිතන අම්මලාත් ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙක්ට උදව්වක් වෙන්න කියලා හිතලා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ෆ්‍රිජ් එකේ දැම්මහම වෙනදට වඩා ටිකක් වැඩිපුර බැද ගන්න නම් වෙනවා. මොකද රත් වෙද්දි ටිකක් තෙත ගතිය අල්ලනවා. ඒ වුණාට හොඳින් බැද ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට බැදගත්ත හාල් මැස්සෝ ටික. ගින්දර හොඳටම අඩුවෙන් තියාගෙන තමයි හාල් මැස්සෝ ටික කබලේ බැද ගන්න ඕන. හොඳ සුවඳක් වගේම ලස්සන පාටක් ආවහම කබලෙන් අයින් කරගෙන ටිකක් නිවෙන්න අරින්න. ඊට පස්සේ මේ මම කඩා ගන්න විදිහට චුට්ටක් හාල් මැස්සෝ අතින් කඩලා බලන්න බිස්කට් එකක් වගේ හොඳට කැඩිලා කුඩු වෙලා යනවද කියලා. ඒ විදිහට හොඳින් කුඩු වෙලා යන්නේ නැත්තම් තව චුට්ටක් බැදලා අරගන්න. නැත්තම් අමුවට තියෙද්දින් බබාට අජීරණ තත්වයන් එන්නත් ඉඩ තියෙනවා. අනික හාල් මැස්සෝ කුඩු එක ගොඩක් දවස් තියාගන්න බැරිව යයි. මම නම් කොහොමත් පොඩි ප්‍රමාණයක් තමයි හදාගන්නේ. මොකද බබාට නිසා ගොඩක් කල් තියාගන්නේ නෑ මම කිසිම දෙයක් හදලා. අරගත්ත හාල් මැස්සෝ ටික බ්ලෙන්ඩ් කරලා අරගෙන පෙනේරකිනුත් හලා ගන්නවා මම. මොකද හාල් මැස්සන්ගේ චූටි චූටි කටු තියෙන ඒවා ඉතුරුනොත් කියලා බයයි ඇත්තටම බබාට නිසා. ඉතින් ඒ හින්දා අපිට බය නැතුව දෙන්න පුළුවන් මේ විදිහට හදාගත්තොත්. ඒ නිසා මම හීනි දැලක් තියෙන පෙනේරකින් තමයි හලලා අරගන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩාක් සියුම් විදිහට තියෙනවා. පවුඩර් එකක් විදිහටම තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ විදිහට හදාගන්න පුළුවන් නම් බබාට බය නැතුව කන්න දෙන්න පුළුවන් අපිට. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත හාල් මැස්සෝ කුඩු එක හරිම ලේසි හදාගන්න. බබාට සෞඛ්‍ය ආරක්ෂිතව රසවත්ව කෑම ගෙදරදීම හදලා දෙන්න කැමති අම්මලාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් මේ වගේ
වැදගත් වීඩියෝ නරඹන්න නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.